Hi යාළුවනේ, welcome to our YouTube channel. ඔන්න ඉතින් අද අපි දෙන්න යනවා වෙන ටුවර් එකක්. ඇත්තටම අපි පර්ත් වලින් තමයි මේ ටුවර් එක ස්ටාර්ට් කරන්නේ. මොකද අපි පර්ත් ආවා මෙල්බර්න් ඉඳන්. ඊට පස්සේ දැන් ඇත්තටම අපිට ෆ්ලයිට් එක තියෙන්නේ අපි යන්නේ මැලේසියන් එයාර්ලයින්ස් වල. පාන්දර 2:25ට තියෙන්නේ. අපි පොඩ වේලාසනින් ආවා. මේ එයාපෝට් එකට. ඉතින් පර්ත් වලින් ඉඳන් අපි යනවා තායිලන්ඩ්. ඉතින් මුලින්ම ට්‍රාන්සිට් එක කුවාලාලම්පූර්. ඊට පස්සේ ෆුකේට්ට ලෑන්ඩ් කරනවා. ඔව්. යන්නේ මැලේසියන් එයාර්ලයින් එකේ. ඉතින් මේ අපි ඔල්රෙඩි චෙක් ඉන් වෙලා තියෙන්නේ. හැබැයි අපිට ලගේජ් දාන්න ඕනේ. ඉතින් ඒකට ඕන අපිට කියොක්ස් මැෂින් එකට මේ මැෂින් එකෙන් ගන්න පුළුවන්. නැත්තම් කවුන්ටර් එක එනකන් ඉන්නෝනේ. මොකද තාම ඕපන් කරලා නැහැ. මේක 11ට ඕපන් කරනකොට ඒක එනකන් පොඩ්ඩක් වෙලා ඉන්න. ඔව් ඇත්තටම පොඩ්ඩක් හරි නිදිමතේ ඉන්නේ. මට නම් චුට්ටක් නිදිමතයි. මේ දැන් පාන්දර 2යි ගන්න ෆ්ලයිට් එකක් තියෙන්නේ. මේ අපි දෙන්න විතරක් නෙමෙයි, තව යාළුවෝ දෙන්නෙක් අපිත් එක්ක එකතු වෙනවා. දැන් එයාලා ඔල්රෙඩි ගිහිල්ලා ඉන්නේ. මේ ඔව් අපි සමහර වෙලාවට තායිලන්ඩ් බ්ලොග්ස් ටික දායි පර්ත් බ්ලොග් වලට කලින් ගොඩක් වෙලාවට. ඉතින් මේ අපි මුලින්ම මෙල්බර්න් ඉඳන් පර්ත් ආවා. පර්ත් ඇවිල්ලා අපි දවස් කීපයක් පර්ත් ඉඳලා අපි හැමෝම දැන් යන්නේ පර්ත් to තායිලන්ඩ් ෆුකේට් වල තමයි මුලින්ම යන්නේ. ඔන්න දැන් අපි බැගේජ් ටික දැම්මා. ඉතින් කියොස්කි මැෂින් එකෙන් ඕනනම් ඔයගලන්ට බෝඩින් පාස් එක ගන්න පුළුවන්. අපිට නම් පොලිමේ ඉඳලා මේ එතනින් එක්කෙනාගෙන් බෝඩින් පාස් එක අරගෙන ස්ටිකර් එක අරගෙන ඒක ගොඩක් මේ මන් දන්නේ සාමාන්‍යයෙන් මේ මෙල්බර්න් එයාපෝට් එකේ ගොඩක් ඉන්නේ මේ ඒ රටේ කට්ටිය. හැබැයි මේකේ පොඩ්ඩක් මේ ඒෂියන් සෙට් එකක් වැඩ කරනවා. ඒ පොඩ්ඩක් අද මේ සර්විස් එක නම් හරි ස්ලෝ. මොකද මම දැන් ක්‍රිස්මස් හොලිඩේ එක හින්දා වෙන්න ඕනේ. අපිට පොලිමේ හම්බෙච්ච එක්කෙන තලුත් අපු එක්කෙනෙක්ද ඔකද එයා බල බල වැඩ කරන්නේ. ඉතින් දැන් අපි යනවා ඉන්ටර්නැෂනල් ඩිපාර්චර් එක. මේක උඩින් යන්න තියෙන්නේ. මේ තියෙන්නේ පර්ත් වල ඩියුටි ෆ්‍රී එකයි. ඉතින් පර්ත් වල ඩියුටි ෆ්‍රී එකයි මෙල්බර්න් වල ඩියුටි ෆ්‍රී එකයි පොඩක් වෙනස්. මේකේ අරකට වැඩිය ඔෆර්ස් එහෙම තියෙනවා කියලා තමයි අපි දැනගත්තේ. මොකද මේ අපේ අරක මොකක් හරි වෙනම කම්පැනියක් through යන්නේ මෙල්බර්න්. නිදිමතේ යන්නේ. 1:54යි. දැන් ඔන්න බෝඩින් වෙන පටන් ගත්තා. Okay. 12. Next door. ඔන්න අපි ආවා දැන් කොළඹ
සිංගප්පූරු වලට මලේසියාවේ ට්‍රාන්සිට් හයි වෙලාව. ඇත්තටම අපිට පැය 5ක් වගේ ගියා. පර්ත් ඉඳන් කොලම්බෝ වන්න. මේ හැබැයි on time ආවනේ. on time ආවා. ඔව් දැන් අපිට ට්‍රාන්සිට් එකට තව පැයක් තියෙනවා. ඊට පස්සේ අපිට යන්න තියෙනවා එහෙම තායිලන්ත වලට. ඕකේ. ඕනේ. ගේට් එකට යන්න ඕනුනේ H2 ගේට් එක. හැබැයි මේකේ මේ ට්‍රේන් එකේ ගිහිලා තමයි ගේට් එකට යන්න ඕනේ. හැබැයි ලොකු සෙනඟක් ඉන්නවා. මේ පොඩි රෂ් එකක් තියෙනවා. මම හිතන්නේ දෙපැත්තෙම ට්‍රේන්ස් යනවා. ට්‍රේන් එකේ ගිහිල්ලා ගේට් එකට යන්න ඕනේ. හොඳ වෙලාවට ටයිම් තියෙනවා. අපි finally Phuket වලට ආවා. Thailand. Yes. Phuket වලට ආවා. පොඩක් රස් නේ වගේ. ඔව්. වෙන වෙන නිකන් ලංකාවේ feeling එකක් එනවා. ඔව්. සුන්දර කියනවා. සුන්දර. ඔව් ඔන්න තමයි සුන්දර. පොඩ විනාඩි 30ක් විතර පරක් වුණා. දැන් බලන්න ඕනේ ඉතුරු ටික කොහොමද කරගන්නේ කියලා. ඕනේ. ලොකු සෙනඟක් ඉන්නවා. නෑ, එකම තැනින් තමයි. ඔන්න අපි දැන් ආවා බැගේජ් ටික ගන්න. බැගේජ් ටිකක් ගත්තා. ලොකු queue එකක් තිබ්බා. queue එකේදී ඔයගලන්ට queue එකේ ඉඳලා ඔයගලන්ට පුළුවන් මේ passport ටික දීලා ඔයගලන්ගේ fingerprints ටික ගන්න. ඒකට ඇඟිලි 4ක් තියලා මුලින්ම අත් දෙකෙන්ම fingerprints ටික ගන්නවා. ඊට පස්සේ thumb එක ඒ වාගේ right hand left hand මේ දෙක තියලා ගන්නවා fingerprint එක. එතකොට ඔයගලන් Thailand digital arrival card එකනේ.
ඒක මේ ෆිල් කරන්න පුළුවන් සමහර එයාලයින් වලින් ලින්ක් එක දෙනවා. නැත්නම් එතන බාකෝඩ් එක ස්කෑන් කරලා මේව කරන්න ඕනේ. ඉතින් මම නම් කියන්නේ ඕන රෙකමන්ඩ් කරන්නේ එන්න කලින් දවස් 3කටවත් විතරවත් කලින් නැත්නම් 3ක් ඇතුළත ඔයගලන්ට පුළුවන් නම් මේ ලින්ක් එකට ගිහිල්ලා මේ ඒකේ ඩීටේල්ස් ටික පුරවලා මේවා කරන්න. ඒක ලේසි. නැත්නම් අර කිව් එකේ ඉඳිද්දී ඕක කරන්න ගියාම හරි අමාරුයි. හොඳලාට අපිට වේලාසලින් මේ ලින්ක් එක හම්බුණා. ඒක නිසා අපි ඒ ඩීටේල්ස් ටික ෆිල් කරලා Thailand digital on arrival card එක හරි. ඒක මේ ෆිල් කරලා තිබ්බ නිසා අපිට ටිකක් ලේසි වුණා. ඊට පස්සේ ඒක අරගෙන මේකේ ගොඩක් තියෙනවා එක එක SIM plan තියෙනවා unlimited ඊට පස්සේ limited speed wise ඊට පස්සේ අපි ඉන්න කාලය අනුව එහෙම තියෙනවා එක එක ගණන් වලට. ඉතින් අපිට ඕන නම් එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් online අපිට ගෙවලා ගන්නත් පුළුවන්. මේ ඒකම තව එකක් කියන්න ඕනේ මේ සල්ලි ඔයාලා එක්ස්චේන්ජ් කරනවා නම් Thai baht වලට පොඩ්ඩක් එයාපෝට් එක ඇතුලේ චුට්ටක් ගණන් අඩුයි. අර මේ shopping centers වල ඒ වගේ එක එක පැතිවල ඒක ඩිපෙන්ඩ් වෙනවා රේට් එක. ඔව් රේට් එක නම් මෙහෙ නම් අඩුයි. මේ එයාපෝට් එක ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා ලොකු වාසියක් නැහැ. පොඩි amount එකක් මෙහෙ මාරු කරගෙන එළිය මාරු කරගන්න එක වාසියි කියලා මට හිතෙනවා. මොකද හේතුව දැන් අද දවසේකත් රේට් එක 21ක් වගේ වෙනවා. මේගොල්ලන් දෙන්නේ 18.90ට. ඉතින් සමහර වෙලාවට ඉතින් පිට ගියාම අපි පොඩ්ඩක් බලනවා පිටත් කොහොමද රේට් එක කියලා. ඒත් එක මෙහි ගොඩක් හොඳම SIM plan දෙකක් තියෙන. එකක් AIS අනිත් එක DTAC. මම නම් already online එයාලෝ මේ app එකෙන් ගත්තා. මේ එකක් මම දැන් මෙයාට මේ බලනවා මේ SIM එකක් ගන්න. unlimited SIM plan එකක් ගන්නවා නම් මට හිතෙන විදිහට මේකේ තියෙන ගාන පොඩ්ඩක් worth කියලා හිතෙනවා. එයාලෝ එකේ මේ රේට් එකත් එක්ක ගත්තා. මොකද SIM ජාතිය? මේ AIS එක තමයි මම නිකන් ChatGPT එක ගැහුවත් AIS DTAC කියලා තමයි ඔය SIM දෙක පොඩ්ඩක් competitive SIM දෙකක් තියෙන්නේ. DTAC එකට වඩා data ඒ කියන්නේ internet speed එක වැඩි කියලා කියනවා මේ AIS එකේ. ඉතින් AIS එකේ physical SIM card එක ගත්තත් eSIM එක ගත්තත් එකම ගාන. 699 baht. දැන් මේ තිබ්බ price එක මම දන්නේ ඊට පස්සේ වෙනස් වෙනවද කියලා. හැබැයි DTAC එකේ අපි SIM එක ගන්නවා නම් 650යි unlimited. හැබැයි local calls ඔක්කොම unlimited කිව්වා. අරකේ 15 minutes හරි තිබ්බේ. මේ ඒකයි DTAC එකේ eSIM එක ගන්නවා නම් baht 699යි. ඉතින් එයාලෝ එකේ මම දැක්කේ unlimited package එක ගන්නවා නම් ඩොලර් 60 ගාණක් ගෙවන්න ඕනේ. ඉතින් ඒ අතින් ගත්තොත් මට හිතෙනවා unlimited package එකකට යනවා නම් ඔයගොල්ලන්ට ලාභයි මේ data unlimited package එක. මම කියන්නේ ලාභයි මේ airport එකෙන් ගන්න එක. නැත්නම් ඔයාලා නිකන් 20GB 10GB 15GB වගේ අරගෙන පස්සේ ඔයගොල්ලන් ඉන්න හොටෙල් එකෙන් මොනවා හරි මේව කරනවා නම් අන්න ඒක හොඳයි. මේ ඩොලර් 20 ගානයි වෙනස. ඒ කියන්නේ ඩොලර්ස් පොඩ්ඩක් 10 15 වගේ තමයි වෙනස. එහෙනම් ඔයගොල්ලන් හොඳයි යාළුවෝ එකෙන් මේ ඔන්ලයින් SIM එක ගන්න එක මට මේ තේරිච්ච විදිය. මේ ඒත් එකම එක්ස්චේන්ජ් නම් කරගන්න එළියෙන් මේක නම් ගාන හරි අඩුයි මේ එක්ස්චේන්ජ් කරන රේට් එක. අපි දැන් යනවා බෑක් ටැක්සි එකක් පොඩ්ඩක් බලන්න. Welcome to Phuket. එතනින් එක්සිට් වුණාට පස්සේ මේ වෙනමම යන්න ඕනේ Grab taxi එක තියෙන පිකප් ලොකේෂන් එකක් තියෙනවා. මෙතනට එන්න දෙන්නේ නැහැ මේ Grab taxi වලට. මොකද මෙතන තියෙන ටැක්සි මට හිතනවා ගණන් ඇති කියලා. මම වැඩි කතා කරන්න ගියෙත් නැහැ. මොකද ඒගොල්ලන් නිකන් ඇඟිල්ල එන්න බලනවා මේ එන්න කියලා. ඔයගොල්ලන් Grab taxi app එක දාගත්තා නම් හරියටම පෙන්නනවා මේ පිකප් ලොකේෂන් එක කොතනද කියලා. එතකොට ඔයගොල්ලන්ට යන්න පුළුවන් ඒ ලොකේෂන් එක බලලා මේ ෆෝන් එකේ. තායිලන්ඩ් වල Grab taxi එකයි Bolt taxi එකයි තමයි ගොඩක් ප්‍රසිද්ධ මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එකේ. ඉතින් පුකේට් වලදී නම් Grab taxi එක ගන්න තියෙන පිකප් පොයින්ට් එක තියෙන්නේ චුට්ටක් කිලෝමීටරයක් වගේ චුට්ටක් ඇවිදගෙන ගියාට පස්සේ
ඒ වුණාට බෝල් ටැක්සි එකක් ගන්නවා නම් අපි යන්න ඕනේ එයාපෝට් එකනොත් එළියට. හැබැයි දවල් වරුවක අපි මොකද මේ ලෑන්ඩ් කරේ දවල්. ඉතින් දවල් වරුවක මම ඔය දෙකම බැලුවහම ප්‍රයිස් එක කොහොමද ඩිපෙන්ඩ් වෙන්නේ කියලා මම දැක්ක දේ තමයි බෝල්ට් එකේ තමයි ගාණ අඩු. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ බෝල් ටැක්සි එකක් ගන්නවා නම් අපි යන්න ඕනේ ගොඩක් එයාපෝට් එකනොත් එහාට. ඉතින් බෑගුත් අරගෙන යන්න අමාරු නිසා අපි කල්පනා කරා කමන්නෑ පොඩි ගාණක් වෙනස වුණාට ග්‍රැබ් ටැක්සි එකක් ගන්න. චෙකින් වෙන්න තිබ්බේ 2ද දැන් 1:11නේ. අදිකට තියෙනවා. දෙකට එලා පොඩ්ඩක් මේ චෙකින් වෙන්න කියලා බලන්න. අපි ඔයාලට පෙන්නන්න හොටෙල් එක. අපිට මේ හොටෙල් එකේ දවස් 3ක් ඉන්න ගියේ ඔස්ට්‍රේලියන් ඩොලර් 300ක වගේ මුදලක්. ඉතින් මේ දෙසැම්බර් මාස නිසා ගොඩක් හොටෙල් බුක් වෙලා තිබ්බා. ඉතින් අපි තෝරගන්න ඕනේ ඩිලක්ස් රූම් එක. ඉතින් ඩිලක්ස් රූම් එක ඩොලර් 300ට දවස් 3ක් කියලා කියන්නේ මම හිතනවා වර්ත් කියලා. මම මේක බුක් කරේ booking.com එකේ. මේ තමයි අපි හිටපු හොටෙල් එකේ view එක. ඉතින් මාරම ලස්සනයි. මේ ඉතින් අපි පුකට් වලින් තෝරගත්තේ මේ හොටෙල් එක තමයි ඉන්න. අපි දවස් 3ක් හිටියා. මේ ඉතින් ඔයාලා මේ බැලුවේ අපේ තායිලන්ඩ් ටුවර් එකේ පළවෙනි vlog එක. ඉතින් අද දවසේම අපි ඊළඟට මොකද කළේ කියලා අපි ඊළඟ vlog එකෙන් අරගෙන එන්නම්. ඉතින් මේ vlog සේරම එක දිගට බලන්න මාරම ලස්සනයි. ඔයාලට ගොඩක් experience එකක් ගන්න පුළුවන්. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. bye bye.